Hello everyone. මේ vlog එකකින් අරගෙන එන්නේ මදු නැන්දාගේ වෙඩින් එකේ විස්තර. අපි ගියේ කොහොමද කියලා. එවින්ගේ තාත්තා එදා එන්න පරක්කු වුණා. ඉතින් අපි අත්තම්මයි සීයයිත් එක්ක මීරිගමට ගිහිල්ලා එහෙ ඉඳලා අපි හැමෝම එකට වෑන් එකක තමයි ගියේ. අපි යනකොටත් මදු නැන්දා පොළොවට නැගලා අපි හැමෝම මෙහෙන් වෑන් එකක ගියා. ඊට පස්සේ කටුනායක කට්ටියත් එහෙන් ඇවිල්ලා තිබුණා අපි යනකොටත්. ඉතින් ඔන්න ඔය විදියට තමයි මදු නැන්දාගේ පෝරුවේ වැඩ ටික සිද්ධ වුණේ. මෙතන ගොඩක් ලොකු වීඩියෝස් නෑ. මම අර highlights ටිකක් විතරයි වීඩියෝ කරගෙන තියෙන්නේ. මේක outdoor පෝරු සෙරමනි එකකින්ද හරිම ලස්සනට හරිම charm විදියට තිබුණා. ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් මදු නැන්දා තනියම plan කරගෙන ලොකු දෙයක් ඇත්තටම කරගෙන තිබුණා. ඒ කියන්නේ ඕගනයිසින් හැම පැත්තම එයා බලපු නිසා ඒක හරිම ලස්සනට තිබුණා. එයා තනියම කරගත්තත්. එතන පැය භාගයක් විනාඩි 45ක් විතර වගේ එතන වැඩ ටික වුණා. ඊට පස්සේ අපි හැමෝම ඇතුළට ගියා. හොටෙල් එකට ගියා. මේක තිබුණේ දියුලපිටියේ සෙනොරි හොටෙල් එකේ. ඒ ගිහිල්ලා ඉතින් අපි එතන හැමෝම අපි වෙනම ඒරියා එකකට ගියා. මොකද අපේ ක්‍රවුඩ් එකත් ලොකු හින්දා. ගිය ගමන් ඔයාලට පේන්නේ කට්ටිය ඉතින් වැඩ පටන් ගත්තා. ඊට පස්සේ එතන ඉතින් ඉඳලා කාලා බීලා එන්ජොයි කරා. ඊට පස්සේ අපි ගියේ එළියට. අපේ ප්‍රධානම දේ තමයි ඉතින් ෆොටෝ ෂූට් කරන එකනේ. ඉතින් අපි හැමෝම ආපහු එළියට ගිහිල්ලා ෆොටෝස් ගත්තා. අපි ගියේ හැමෝගෙම ෆොටෝස් ගොඩාක් ගත්තා. ඒකින් කීපයක් මම ඉතින් දාලා තියෙනවා. ෆොටෝස් ඔය තියෙන අපේ පොඩි සෙට් එකකේ ෆොටෝස්. ඊට පස්සේ අපේ ෆොටෝස් තියෙනවා. හැමෝගෙම ෆොටෝස් ටික ටික හරි මම මේකට ඇඩ් කරා. එවින්ගේ තාත්තා එන්න පරක්කු වුණා. එයා එක්සෑම් එකකට ගිහිල්ලා. ඉතින් එනකොට එකමාර 2 විතර වුණා. එයාට මේ ෆොටෝස් වලට ඉන්න බැරි වුණා. කියන්නේ අපි එයා එනකොට ෆොටෝස් ගහලා ඉවරයි ඇත්තටම. ඊට පස්සේ ඔය ඉන්නේ අපේ සිංගිති පාතාලේ. අපේ චූටිම බබාව බලාගත්තේ ඊළඟට ඉන්න අයියලා දෙන්න තමයි. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම සතුටින් ඒගොල්ලෝ හිටියේ. මේ තීනු බබත් හරියට තේරෙන කෙනෙක් වගේ අර දෙන්නත් එක්ක ලොකු කතාවක හිටියා. ඒ දෙන්න හරි ආසාවෙන් මල්ලිව බලාගත්තා. ඉතින් මේක ඒගොල්ලෝ කවදා හරි ලොකු වෙලා දකින්නකොට මේ මට හරි ආසයි ඒගොල්ලන්ට පෙන්වන්න ඕගොල්ලෝ මෙන්න මෙහෙමයි හිටියේ කියලා. සර්ප්‍රයිස් ඩාන්ස් එකක් මේක පොඩි ගර්ල් කෙනෙක් හැබැයි අමාරු ඩාන්ස් කරා. හරිම එවින් බබාගේ තාත්තා ආවා. ඊට පස්සේ අපි ගිහලා යත් එක්කත් ෆොටෝස් ටිකක් ගත්තා. ඊළඟට අපි 4 විතර වගේ වෙනකොට ඉතින් එන්නත් පිටත් වුණා. මේ තියෙන්නේ අපේ ගිය සෙට් එකකේ ෆොටෝස් ඉතින් වෙන වෙනම ගත්තා. මෙතන යුග 3ක කට්ටිය ඉන්නේ. පොඩිම සෙට් එක, අපේ සෙට් එක සහ අම්මලාගේ සෙට් එක. ඉතින් අපි එතනින් 4ට විතර එන්න පිටත් වුණා. මදු නැන්දත් ගියාට පස්සේ ඔන්න බලා ගන්නකො වෙඩින් එකට එන විදිය සහ කට්ටිය ආපහු යන විදිය තාත්තලා සීයලා ටික